මොන පිත්තමක්ද බං මේ පාඩු එන්න දීපන්කෝ. උදේ පාන්දර කනට මල් ගාලා පුකට මල්ලෙඩි දාලා පුක වෙල්ලි පෙනල්ලේ අතුල්ලනවා බලා ගන්න ඕනෙත් ඔබිට. දැන් තෝගේ මාස වෙල මම කනවා. කාලා හිටුවේට රේනවා. එතකොට වරෙන් මල පායලා දින බලා ගන්න උළුවා. ඒකට ඒකනේ කරගන්න ඕනේ. මේක කනවා දැම්මා. කාලා හිට උදේට රේනවා. හිට උදේට වරෙන්කෝ එතන රේනවා කිව්ව වැඩි නේද බම්මා. රේනවා කියලා නඩු දායද බම්මට. රේනවා කියන්නේ හොඳ නැද්ද බං? කමන්නෑ ඒවා මේක බලු ත්‍රේනානේ බං. අනේ ආච්චියේ පෝච්චියේ හොඳට බැඳින කොණ්ඩේ කැවුම්. පෙන්න පුකට මොන කැට යන්ද බං. අහනවනම් අහපල්ලා නැත්තම් මට වැඩකුත් නෑ. තෝපි හොඳ උන් කියලා හිතා ඉන්නේ. තියෙන තුප්පහේ වැඩ ඔක්කොම කරලා මේක යමනෙන්න පුළුවන් ඔක්කොමත් එක්ක යමනිලා මෙතන එනාරියන් හතර බෝල සිරිගත්තේ උඹයි. අනේ රංජනී නෞකා උඹ ඉඳ පන්දුරු වනතුරු ලොව ගන්න අඳුර. නේ ඒක නෙමෙයි බං. මොනාවනත් අනුර මහත්තයාට රහද නෑ. ඒක නම ජංසාරියක් තියාගන්නවා. ඒක තියපන්කෝ පැත්තකින්. මට පුයි ප්‍රශ්නයක් තියෙනවා. දැන් සූර්ය මංගල්ලේ උඹලා ගෙදරට වේවවනේ. උඹම් දන්නේ නැද්ද බං මට මොකද ගේන්න දන්නේ නැද්ද බං? මොකක්ද දන්නේ හිතන් ඉන්නේ. මෙතන ටිවිටි පැරෙත් දැක්කුස්සන්නේ ඇල්ල හාල් කිලෝ 5ක දෙන බත් කියලා අයියා. මරේ බත් පතරම කෙරුවේ මට කන්දක් නැත් තොපි මාව කූරුවක් අස්සලා හිරදෙනලා. මොන මගුලක්ද බං? බලන්නේ අමු හිඟන්නව වේවින්ද බං? උන්ට කියවන්නේද මේ බල්ලෙක් ඉන්නවා යෝගට් පැට්ටයක් අරක් මස් තියල්. යේන්න කියවලුවා. නිකන් වනවන ඇවිල්ලා යනවා වේදන කන්තූර් විසිරි පාර වගේ. මොන්න වෙසමුණිය වෙයිලාද බං උන්ට? කාලා උතාගත්ත යනවනේ බං. රැට කන්නේ. මම කන්නේ පාස්ද බං? මේක හාරන පාස් තමයි ගන්න වෙන්නේ. වල හාරන වැරෙන උමෙද්දියම. ඒ මගුල හරියන්නේ නෑ බං. වේව් කියන්නේ අපිව කණ්ඩා පුජාතියක්. උන්ගෙන් අපේ එළිය ආරක්ෂා කරගන්න. ඒක තමයි මට දෙන්න ඕන පණිවිඩය. ඒක දුන්නද? ඒ දුන්නා නම් අත් කළා වෙන සින්නෙක් ක්‍රයන්. දේශපාලනයට යන්නත් දැවන්. උම්මේ දැස්සලා රංග තරයි පැට්‍රියල් පෙන්නනවා. හිතාන් ඉන්නේ බං අපි මෝරයෝ කියලා බං. නාමල් එහෙම තනිකර ජෝක් එකක් බං. බලත් දිත්පම් අප්පිරියයි බං මර බං. ෂී. ගල්ලංගුරු යල්ලා කල්ලන් කියනවා දැන් මාසයක් විතර. ඌව දාගෙද්දි නිකන් බලු බෙට්ටක් හිනානවා වගේ බං මට පේන්නේ. උඹලටත් එහෙමද බං? අනික තමයි හිරු හොඳයි බං. රෙනේලාට ලැට්ටයි දැන් බලන්න. උන් ප්‍රවෘත්ති කියන්නේ ළමයින්ට කතන්දර කියලා දෙනවා. මොන්න හුත්තක්ද බං මේ ඕමුව තියෙන බත් යනවා.